ඔන්න ඉතින් වෙනදා වගේම මේ සතියේ අපි දෙන්න තීරණය කරා නිවාඩු දවසට එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා එන්න. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. එතකොට ඔයාලටත් පුළුවන් දැනගන්න මේ සතිය අපි කොහෙද ගියේ, අපි මොනවද කරේ කියලා. ඒත් අපි හොඳටම දන්නවා අපේ වීඩියෝස් බලන ඔයාලා හොඳටම දන්නවා අපි දෙන්න කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ කියලා. ඉතින් අලුතෙන් අපේ වීඩියෝස් බලන්න එකතු වෙන ඔයාලටත් පුළුවන් මේ වීඩියෝස් එක බලලා පොඩි අදහසක් ගන්න. අපි දෙන්න කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ කියලා. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඔයාලටත් පුළුවන් අපි දෙන්න ගිහපු මේ ලස්සන තැන බලලා පොඩි අදහසක් අරගෙන ඔයාලටත් ඒ තැනට ගිහිල්ලා පොඩ්ඩක් ඒ තැන බලලා විනෝද වෙලා යන්න. ඔන්න ඉතින් විනාඩි 5ක් වගේ පොඩි කාලයක් තුළ අපි දෙන්න අද තෝරගත්ත අපේ ගමනාන්තය වෙත ආවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා දැනටමත් හොඳටම දන්න ඇති අපි දෙන්න මේ කොහාටද ආවේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන මේ තැන ගැන නොදන්න අය වෙනුවෙන් මම කියන්නම් අපි දෙන්න අද මේ කොහාටද ආවේ කියලා. අපි දෙන්න අද ආවේ ඇත්තටම මුහුදු වෙරළකට. මේ තැන මේ මුහුදු වෙරළ තියෙන්නේ අල්කොහොල් වල. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අපි දෙන්න දැනටමත් ඉන්නේ දෝහා කටාර් වල කියලා. ඉතින් දෝහා කටාර් වලත් අල්කොහොල් කියන නගරයේ තමයි අපි දෙන්න ජීවත් වෙන්නේ. මොකද ඇත්තටම මගේ රැකියාවට ඉතාමත් ළඟම නගරය ලෙස තමයි අල්කොහොල් පිහිටලා තියෙන්නේ. ඉතින් අපේ පදිංචිය සඳහා, ඒ කියන්නේ අපේ නවාතැන සඳහා අපි දෙන්න ඉතින් තෝරගත්තේ අල්කොහොල් කියන නගරය. ඉතින් මේ අල්කොහොල් නගරයේ අපි දෙන්න ඉන්න ගෙදර ඉඳලා විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඉතාමත් ලේසියෙන් ළඟා වෙන්න පුළුවන් මුහුදු වෙරළක් තියෙනවා. ඉතින් මෙතන අල්කොහොල් වල තියෙන ලස්සන මුහුදු වෙරළක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා හොඳටම අරබික් භාෂාවෙන් නම් කෝනේජ් කියලා කියනවා. ඉතින් මෙන්න මේ අල්කොහොල් කියන මුහුදු වෙරළට ගොඩාක් අය එනවා. මොකද හුඟක් අය එන්නේ තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා මෙතන ඇවිදින්න. ඉතින් ඔයාලත් අල්කොහොල් රවට ඉන්නවා නම් මෙන්න මේ ලස්සන මුහුදු වෙරළට ඇවිල්ලා මෙන්න මේ මුහුදු වෙරළේ ලස්සන ඔයාලගේ ඇස් දෙකෙන්ම බලාගෙන මේ පරිසරය විඳලා ඔයාලටත් සතුටින් කාලය ගත කරන්න පුළුවන්.
ඇත්තටම යාළුවනේ ඔයාලට මේ වීඩියෝස් ටිකක් ක්ලියර් මදි ඇති. මොකද අපි දෙන්න වීඩියෝ එකක් කරන්න රෙඩි වෙලා නෙමෙයි මෙතනට ගියේ. ඒ වුණාට මෙතනට ගියාට පස්සේ මෙතන තිබ්බ ලස්සන දැකපු අපි දෙන්නම කතා වුණා. කමක් නැහැ අපි ළඟ තියෙන දේවල් වලින් අපි වීඩියෝ එකක් අරගෙන අපේ YouTube channel එකට දාමු. එතකොට මේ ගැන නොදන්න අයට උනත් මේ ගැන පොඩි අයිඩියා එකක් අරගෙන මෙතනට එන්න ඒගොල්ලන්ට මොනවා හරි ප්ලෑන් එකක් හදාගන්න මේක හෙල්ප් වෙයි කියන දේ උඩ තමයි අපි දෙන්න තීරණය කරේ මෙතන වීඩියෝ එකක් අරගෙන අපේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න. ඉතින් යාළුවනේ මෙතනට එනවා නම් ඔයාලට වාසි ගොඩක්ම තියෙනවා. ඉතින් මොකද මෙතන අල්කොහොල් බීච් එක කිව්වහම ඊළඟට මතක් වෙන තැන තමයි අල්කොහොල් ෆිෂ් මාකට් එක. ඒ කියන්නේ අල්කොහොල් වල තියෙන ෆ්‍රෙෂ් මාළු වෙළඳපොළ. ඒ කියන්නේ මෙතන තියෙන මුහුදෙන් මාළු අල්ලලා වෙළඳපොළට දාන්න කලින් මෙතන මේ බීච් එකට එහා පැත්තේ තියෙනවා ෆ්‍රෙෂ් මාළු විකුණන තැන. ඉතින් ඔයාලට කඩවල වලින් ගන්න හම්බෙන්නේ අපි දන්නවා. අපි වුණත් තාම මෙන්න මේ ෆිෂ් මාකට් එකෙන් මාළු අරගෙන නැහැ. අපිටත් මෙතනට ගියාට පස්සේ තමයි එතන ඉන්න අපේ යාළුවෙක් කිව්වේ මෙන්න මෙහෙම තැනක් තියෙනවා. අපිට අවශ්‍ය නම් එතනට ඇවිල්ලා ඒ කියන්නේ පොඩි වෙලාවක් ඇතුළත අල්ලපු මාළු මිලදී ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වාසියත් අපි දෙන්නට ලැබුණා එදා. අපි දෙන්න බීච් එකට ආවට පස්සේ එතන ඇවිදලා කරලා අවසානයේ අපි මෙන්න මේ කියන ෆිෂ් මාකට් එකට ගිහිල්ලා ඉතාමත් අලුත් ඉතාමත් නැවුම් මාළු මිලදී අරගෙන තමයි අපි ගෙදර ආවේ නැවත. ඉතින් යාළුවනේ තව දෙයක් ඔයාලට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. දෝහා කටාර වල බීච් ගණනාවක්ම තියෙනවා. ඉතින් ඒ බීච් වලින් අල්කොහොල් බීච් එක ගැන මම ඔයාලට පොඩ්ඩක් විස්තර කියන්නම්. මොකද බීච් එකක් කිව්වම කට්ටියට ඔළුවට එන්නේ කට්ටියක් සෙට් වෙලා ගිහිල්ලා කාලා බීලා මුහුදට පැනලා නාන එක. ඉතින් යාළුවනේ දෝහා කටාර වල පෙලක් බීච් තියෙනවා. අපිට ගිහිල්ලා කාලා බීලා එන්ජොයි කරලා නාලෙන්න පුළුවන්. නමුත් මේ අල්කොහොල් බීච් එකේ අපිට ඒවට නම් ඉඩක් හම්බෙන්නේ නැහැ. මොකද මෙහි සිකියුරිටි එක ටිකක් තදයි. මෙහි තියෙන සිකියුරිටි එක නිසා අපිට මෙන්න මේ බීච් එකට බැහැලා නාන්න තියෙන අවස්ථාව නම් මෙයින් නවත්තලා තියෙනවා. ඉතින් යාළුවනේ මම තව දෙයක් ඔයාලට කියන්නම්. ඒ තමයි ඔයාලා කොහොමද මෙන්න මේ බීච් එකට එන්න ඕනේ කියලා. ඉතින් දැනටමත් ඔයාලා කටාර වල ඉන්න කෙනෙක් නම් ඔයාලා අල්කොහොල් එන්න දන්නේ නැත්නම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ලුසෙල් වලට එන්න ඕනේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා කටාර ඇතුළත දැන් මෙට්‍රෝ සේවාවක් පවතිනවා. ඉතින් ඔයාලට මේ මෙට්‍රෝ සේවාව භාවිතා කරලා ලුසෙල් වලට එන්න පුළුවන් තාමත් ලේසියෙන්. ඉතින් ලුසෙල් වලට ආවට පස්සේ ඔයාලා ගන්න ඕනේ බස් නම්බර් දෙකක් තියෙනවා 722 702. ඉතින් මේ දෙකෙන් ඕනම බස් එකක නැග්ගොත් ඔයාලට විනාඩි 40ක් වගේ පොඩි කාලයක් ඇතුළත ලුසෙල් ඉඳලා අල්කොහොල් වලට එන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ බස් වල එනවා නම් අල්කොහොල් වලට ඇවිල්ලා මේ බීච් එක හොය හොය ඉන්න ඕනේ නැහැ. කෙලින්ම බීච් එක ඉස්සරහින්ම ඔයාලට බහින්න පුළුවන්. ඉතින් ඔයාලා වාහනයක එනවා නම් තමන්ගේම වාහනයක එනවා නම් ලුසෙල් වල ඉඳලා අල්කොහොල් වලට ඇවිල්ලා අල්කොහොල් සිටි එකේ පාස් කරලා කෙලින්ම යනකොට නසීම් හොස්පිටල් එක ඔයාලට සර්ච් කරන්න පුළුවන් Google වල නසීම් මෙඩිකල් සෙන්ටර් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් එතනට ගියාම දකුණු අත පැත්තේ මෙන්න මේ බීච් එක තියෙනවා. ඔයාලට ඉතින් කිසිම අපහසුතාවයක් නැතුව ඉතාමත් ලේසියෙන් එන්න පුළුවන් බීච් එකක් තමයි අල්කොහොල් බීච් එක කියන්නේ. ඉතින් මම ඉල්ලනවා ඔයාලා කටාරල දැනටවත් ඉන්නවා නම් අල්කොහොල් මේ වෙනකන් ඇවිල්ලා නැත්තම් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ඇත්තටම ඔයාලා අල්කොහොල් ආවට පස්සේ ඔයාලට දැනෙයි නාගරික මට්ටමෙන් මිදිලා අර නිකන් ගමකට ගියා වගේ පොඩි හැඟීමක් ඔයාලට දැනෙයි. මොකද ඔයාලා දැනටමත් දෝහාවල් නම් ඉන්නේ ඒ වගේ ලොකු ජනකීර්ණත්වයක්
කාර්ය බහුලත්වයක් නැති ප්‍රදේශයක් තමයි මේ අල්කොහොල් කියන්නේ. ඉතින් ඔයාලට මෙහි ආවොත් රිලැක්ස් එකේ ඉඳලා නිදහසේ ඉඳලා මෙන්න මේ බීච් එකෙත් ඇවිදලා කරලා කෑම කාලා ආපහු ඔයාලගේ ගෙවල් වලට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ තව දෙයක් ගැන මට කියන්න ඕනේ. ඒ තමයි මම ඔයාලට කලින් සඳහන් කරා මේ බීච් එකට, ඒ කියන්නේ අල්කොහොල් බීච් එකට එන ඔයාලට අපිට ලැබෙන වාසි රසක් ගැන. ඉතින් මේ වාසි වලින් එකක් ගැන මම ඔයාලට කලින් සඳහන් කරා. ඒ තමයි මේ බීච් එක ළඟ පිහිටලා තියෙන ෆිෂ් මාකට් එක. ඉතින් අන්න ඒ වගේම ෆිෂ් මාකට් එක වගේම මේ බීච් එක ඉස්සරහා, හරියටම මේ බීච් එක ඉස්සරහා තියෙනවා මාකට් එකක්. හදිසියවත් ඔයාලා මේ බීච් එකට එනකොට හෝ අහම්බෙන් මේ බීච් එකට ආවොත් ඔයාලා කෑම ගේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ බීච් එකට ආවට පස්සේ ඔයාලට අවශ්‍ය සියලුම ආකාරයේ කෑම ලබා ගන්න පුළුවන් වෙළඳසල් කීපයක්ම මෙන්න මේ බීච් එක ඉස්සරහා පිටලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ බීච් එක ඉස්සරහා තියෙන මාකට් එකට ඔයාලට ගියොත් ඔයාලට අවශ්‍ය අනේක විධ ආකාරවල භාණ්ඩ උපකරණ සේවාවන් ලබා ගන්න මේ මාකට් එකේ තියෙනවා. ඉතින් අපි දෙන්නත් මේ බීච් එකේ ටික වෙලාවක් ඉඳලා
මෙන්න මේ මාකට් එකට ගියා මොනවාද මේ මාකට් එකේ තියෙන්නේ බලන්න. ඉතින් අපිත් මේ මාකට් එකෙන් අපිට අවශ්‍ය පොඩි දේවල් ටිකක් මිලදී ගත්තා. තවත් දෙයක් තමයි යාළුවනේ, ඔයාලා මේ බීච් එකට එනවා නම් පාකින් ගැන ඔයාලා තමන්ගේම වාහනයකින් එනවා නම් වාහනයට පාකින් ගැන කිසිම විදියකට වොරි වෙන්න එපා. මොකද අපිට හිතා ගන්නවත් බැරි තරම් ලොකු පාකින් ඒරියා එකක් මේ බීච් එක පුරාවටම තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා පර්සනලි ඔයාලගේ වාහනයක එනවා නම් ඔයාලට ඉතාමත් ලේසියෙන් ඕනෙම තැනක මේ බීච් එක අවට ඉතාමත් ආරක්ෂිතව ඔයාලගේ වාහනය පාක් කරලා ඔයාලට මේ බීච් එකට යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ මම කියපු වෙළඳසල් වලට ෆිෂ් මාකට් එකට ඉතාමත් කෙටි කාලයක් තුළ, ඒ කියන්නේ විනාඩි 5ක් වගේ පොඩි කෙටි කාලයක් තුළ ඔයාලට ගිහිල්ලා ඔයාලගේ දෙයක් කරගෙන නවතෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම අර කලින් කිව්ව විදිහට ඇන්ටික් බඩු විකුණන්න තියෙන කඩ තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඇයි මම මේ වීඩියෝ එකේ මෙන්න මේ කඩවල් පෙන්වන්නේ? මොකද අද සමාජයේ බොහෝ දෙනාගේ විනෝදාංශයක් වෙලා තියෙනවා මෙන්න මේ ඇන්ටික් බඩු එකතු කරන එක. ඉතින් අන්න ඒ වගේ විනෝදාංශයක් ඔයාලටත් තියෙනවා නම් ඔයාලට කිසිම අපහසුතාවයක් නැතිව මෙන්න මේ බීච් එකට ඇවිල්ලා බීච් එකේ එන්ජොයි කරන ගමන් හරි එන්ජොයි කරලා ඉවරනාට පස්සේ හරි බීච් එකේ ඉස්සරහා තියෙන මෙන්න මේ මාකට් එකට ඇවිල්ලා ඔයාලා කැමති ඇන්ටික් බඩු කලෙක්ෂන් එකක් මිලදී ගන්න පුළුවන්. ඇත්තටම මෙන්න මේ ඇන්ටික් බඩු ෂොප් එකකට ඔයාලා ගියොත් ඔයාලටම හිතා ගන්න බැරි වෙයි ඔයාලා මෙච්චර කල් ලයිෆ් එකේ නොදකපු කොච්චර පරණ ඇන්ටික් බඩු මෙයාලා ළඟ තියනවද කියලා. ඉතින් මමත් මුලින්ම ඇන්ටික් බඩු ගන්න හිතාගෙන නෙමෙයි මෙන්න මේ කඩේකට ගියේ. නමුත් මමත් මේකෙන් ඇන්ටික් බඩු ස්වල්පයක් මිලදී ගත්තා. මොකද මටත් අදාහ ගන්න බැරි වුණා මෙච්චර පරණ ඇන්ටික් බඩු මෙයාලා ළඟ තියනවද කියලා. ඉතින් මමත් රෙකමන්ඩ් කරනවා ඔයාලා මෙන්න මේ බීච් එකට ආවොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ මාකට් එකට ඇවිල්ලා පොඩ්ඩක් මේ මාකට් එකේ විසිට් එකක් දාලා මෙන්න මේ ඇන්ටික් බඩු තියෙන ෂොප් වලට පොඩ්ඩක් ගිහිල්ලා තමන් කැමති ඇන්ටික් බඩු ඉතාමත් පහසු මිලකට මිලදී ගන්න කියලා. ඉතින් තවත් කියන්න ඕන දෙයක් තමයි සනීප ආරක්ෂක කටයුතු. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ බීච් එකේ සනීප ආරක්ෂක කටයුතු සඳහා ෆැසිලිටිස් තියනවාද කියලා. ඇත්තටම ඒ සඳහා පහසුකම් ඉතාමත් හොඳින්, ඒ කියන්නේ අපි හිතනවටත් වැඩිය ඉතාමත් හොඳින් පිරිසිදුව ඕනම එක්කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් ආකාරයෙන් ස්ථාන දෙක තුනක සනීප ආරක්ෂක කටයුතු සඳහා වෙන්වුණු ස්ථාන තියෙනවා. ඉතින් කිසිම විදියකට බයක් වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට ඇවිල්ලා ඔයාලගේ පවුලේ අයට අවශ්‍ය වේලාවට තමන්ගේ සනීප ආරක්ෂක කටයුතු කර ගැනීමට ඉතාමත් ලේසි ආකාරයෙන් මේ ස්ථානයේ පහසුකම් සපයා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මට තවත් දෙයක් කියන්න ඕනේ. මොකද දැන් ඔයාලටම මේ වීඩියෝ එක බලනකොට තේරෙනවා ඇති මේ ලොකේෂන් එක කොච්චර පිරිසිදුද කියලා නේද? ඉතින් සාමාන්‍ය මාකට් එකක් කිව්වහම ඔයාලට ඔළුවට එන්නේ මොකද්ද? හැමතැනම කුණු දාලා හැමතැනම කුණු බක්කි තියෙන තැන වෙලෙන්ද කෑ ගහන අන්න ඒ වගේ concept එකක් තමයි ඔළුවට එන්නේ. අනිත් එක තමයි බීච් එකක් කිව්ව ගමම ඔයාලට ඔළුවට එන්නේ මොකද්ද? ගොඩාක් මිනිස්සු පිරුණ හැමතැනම කොළ කෑලි දාලා තැන් වල කෑම කරත්ත තියාගෙන ඒ වගේ කුණු දාලා හැමතැනම සාමාන්‍යයෙන් අපවිත්‍ර වෙච්ච ලොකේෂන් එකක් ගැන තමයි ඔයාලගේ ඔළුවට එන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලනකොට ඔයාලට තේරෙනවා ඇති මේ ලොකේෂන් එකේ තියෙන පිරිසිදුකම, පිළිවෙල, ඒ හැම දෙයක්ම. ඉතින් මමත් ඔයාලගෙන් ඉල්ලන්නේ මෙන්න මේ දේවල් මේ ආකාරයෙන් මෙයාලා පිරිසිදුව පිළිවෙලකට සපයලා දීලා තියෙන්නේ මේවා භාවිතා කරන අපගේ පහසුව සඳහා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මෙන්න මේ වගේ තැනකට ආවම මේ දේවල් මේ විදිහටම තියෙන විදිහටම කිසිම හානියක් නොවන විදිහට පාවිච්චි කරලා ඔගොල්ලෝ එන්ජොයි කරලා ආපසු ඔයාලගේ ගෙවල් වලට යන්න කියලා. මොකද
අපි ඇවිල්ලා මෙතන මේවා අපවිත්‍ර කරලා කුණු හැමතැනම දාලා මේවා unnecessary use කරොත් ඇත්තටම මේ වගේ තියෙන ලස්සන ඉතාමත් ඉක්මනින්ම අඩු වෙනවා. ඉතින් මම හිතනවා අන්න ඒක වෙන්න ඇති එක හේතුවක් වෙන්න ඇත්තේ මෙන්න මේ බීච් එකේ අපිට නාන්න තියෙන පහසුකම් මේගොල්ලෝ නවත්තලා තියෙන. මොකද මේගොල්ලන්ගේ මේ බීච් එක අයිති වෙන්නේ නොගැඹුරු මුහුදු කලාපයක් සහිත මුහුදු සීමාවකට. ඉතින් අර ගැඹුරු මුහුදු කලාපයක් තිබුණා නම් මේගොල්ලෝ සමහරක් විට අපිට නාන්න තියෙන පහසුකම් සපයලා දෙයි. මොකද ඇත්තටම නොගැඹුරු මුහුදු කලාපයක් කියන්නේ ගොඩබම ඉඳලා යම් කිසි දුරක් යනකම්ම මෙම මුහුදේ ගැඹුර එක හා සමානයි. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සු මේ වගේ මුහුදකට ඇවිල්ලා මේ වගේ බීච් එකට ඇවිල්ලා ගොඩාක් නාන්න කරන්න ගත්තාම මෙන්න මේ ප්‍රදේශය අපවිත්‍ර වේ කියන කන්සෙප්ට් එක හින්දා තමයි මේගොල්ලෝ මෙන්න මේ අපිට නාන්න තියෙන දේ නවත්තන්න නීති ගෙනල්ලා තියෙන්නේ. ඇත්තටම මමත් හිතනවා ඒක හොඳ දෙයක් කියලා. මොකද දැන් මම මේ බීච් එකට ආවේ රෑ. සාමාන්‍යයෙන් ඔයාලා දවල් වෙලාවක හෝ උදේ වෙලාවක ආවොත් ඔයාලටම බලා ගන්න පුළුවන් මේ බීච් එකේ තියෙන පිළිවෙල පිරිසුදුයි. ඉතින් යාළුවනේ මම මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ගේන්න හේතුව තමයි ඔයාලා දන්නවා දැනටමත් ඔයාලා මැද පෙරදිග රැකියාවක් කරනවා නම් පෙලක් අය සතියකට දවස් 6ක් වැඩ කරලා එක දවසක් නිවාඩුව ගත කරනවා. තවත් අය සතියට දවස් 5ක් වැඩ කරලා දවස් 2ක් නිවාඩුව ගත කරනවා. ඉතින් මෙන්න මේ ඒකාකාරී ජීවිතයත් එක්ක හැමෝගෙම ලයිෆ් වල තියෙන ස්ට්‍රෙස් එක විවිධාකාරයි. ඉතින් අපි ස්ට්‍රෙස් එකෙන් ජීවත් වෙනකොට ඒක අපේ සෞඛ්‍යයට ඒ වගේම අපේ මෙන්ටලිටි එකට ඒක හොඳ නැහැ. ඉතින් මේ වගේ තැනකට එන්න පුළුවන් නම් ඔයාලටත් පුළුවන් ඇට්ලිස්ට් ඔයාලගේ හිතේ තියෙන ප්‍රශ්න ඔයාලගේ වෙන මොනවා හරි තියෙන දේවල් තමන්ගේ ජීවිතයට කරදරයක් වෙච්ච දේවල් මොහොතකට හරි අමතක කරලා නිදහසේ ඉන්න.